උගී කියන්නේ කොරියන් භාෂාවෙන් යක්ෂයා කියන තේරුමයි. මෙය කොරියන් හොල්මන් සුපිරි කතා මාලාවක්. මේ කතා මාලාව IMDb දායක අගයක් කරන් තියෙනවා. මේක සුපිරි හොල්මන් කතා මාලාවක්. අද ඔයාලට එනෑ සුපිරි කතාවක්. වැඩි කතා ඕනේ නෑ. එහෙනම් අපි කතාවට යමු. මුලින්ම පෙන්නනවා ජනශ්‍රුති පිළිබඳ මාචාර්යයෙක් වන හැන් ගිමෝ මාතා කලබලින් ඇවිල්ලා එකපාරටම කාමරයට ගිහිල්ලා දොර වහලා ඉවර වෙලා ආත්ම වලට එන්න බැරි වෙන්න ආරක්ෂාවක් දානවා. ඉන්පසු ඔහුට යම්කිසි දෙයක් වැරදිලා බව පේනවා. හැන් ගිමෝ බලනවා කොතනද වැරදුනේ කියලා. ඊට පස්සේ බලනකොට අම්මා කතා කරනවා වගේ සද්දයක් ඇවිල්ලා දොර ඇරලා අම්මා කතා කරනවාද කියලා බලනවා. ආත්මෙ එන්න බැරි වෙන්න ආරක්ෂාවට දාලා තිබ්බ දේවල් ඔක්කොම ගලවලා දොර ඇරලා බලන්නේ. ඊට පස්සේ ඔහු දකිනවා ඔහුගේම රූපය දොර ඇරලා බලනකොට දකිනවා. ඊට පස්සේ පුද්ගලයා යම්කිසි භයානක හිනාවක් දානවා. ගන්ගිමෝගේ අම්මා කතා කරනවා. ඔහු කතා කරන්න ඇති නින්දා අම්මා ගිහිල්ලා බලනකොට දකින්න ඔහු මැරිලා ඉන්නවා. එතනින් කට් කරලා පෙන්නනවා ලොකු කරන ගමන් අර්ධකාලීන රැකියාවල නිරත වෙන රූමත් තරුණියක්. එයා ජීවත් වන්නේ එයාගේ අම්මාත් එක්ක කුලී නිවසක. මුදල් හංගිකම් මැද්දේ ජීවත් වන මෙයාලා ඔය ASCII වොයිස් විෂන් මුදල් වංචාවකට අහු වෙනවා. සල්ලි නැති කර ගන්නවා. සල්ලි සියල්ලම නැති කර ගන්නවා. ඒ ගැන අය කල්පනා කර ඇවිල්ලා පාලම උඩට වෙලා ඉන්නවා. පසු පෙන්නනවා යොමී මාතාරුතුමා තව යාළුවෙක් එක්ක කතා කර ඉන්නවා පාලම යටට වෙලා. ඊට පස්සේ උන් කතා කරනවා අතීතයේ සහ වර්තමානයේ සිදුවන සියදිවි නසා ගැනීම පිළිබඳ යම්කිසි අద్భుත බලවේගයක් මගින් සිදු කරනවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ යොමී මාචාරතුමා දකිනවා ගඟ දිගේ අద్భుත දෙයක් ගමන් කරනවා. ඒ එක්කම පාලමුඩ කවුදෝ ඉන්නවා මාචාරතුමා දකිනවා. ඊට පස්සේ ඔහු කියනවා ඔන්න ආයිමත් පටන් අරන් කියලා. ඊට පස්සේ පාලමුඩට දුවලා යනවා. දුවලා ගිහිල්ලා ඇය බේර ගන්නවා. ඉන්පසු ඇය පනින්න ගියේ කියලා හිතලා ඇය මාචාරතුමාට කෑ ගහනවා මොකද කරන්නේ කියලා. මාචාරතුමා හිතලා තියෙන්නේ ඇයයි පාලෙම උඩින් පනින්න ඇදුවේ කියලා. ඉන්පස්සේ පෙන්නනවා පාලම එයා පැත්තේ කවුද මිනිස්සෙක් පාලමුටින් පැනලා සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ ඔහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ඉද්දී ඔහුට දකින්නවා ලියුම් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ ලියුම් වල තියෙනවා මගේ දුක බලා ගන්න කියලා මම මැරුණා කියලා. ඉන්පසු පෙන්නන්නේ සැංගියෝන්ගේ සහ ඇගේ අම්මා ගෙදර ගිහිල්ලා ඉවර වෙලා කෑම කන ගමන් කතා කරනවා. මම ආයෙත්මත් පාර්ට් ටයිම් ජොබ් එකට යන්නද කියලා සංගියෝන්ගෙන් අම්මා අහනවා. ඊට පස්සේ අය කියනවා මම මුදල් පිළිබඳ ප්‍රශ්නේ බලා ගන්නවා. මම මේ ඔයාගේ සෞඛ්‍ය ගැන ඔයා බලා ගන්නකෝ කියනවා. සමග ඇයගේ අම්මාට කෝල් එකක් එනවා. ඊට පස්සේ අම්මා කියනවා ගමනක් යන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ බස් එකේ යන ගමන් අම්මාගෙන් අහනවා කොහෙද අම්මේ යන්නේ කියලා. ඊට පස්සේ අම්මා කියනවා අතීතේ පෙන්නනවා සැංගියෝන්ගේ පොඩි කාලේ තාත්තා එක කතා කර ඉන්නවා. ඊට පස්සේ තාත්තා කියනවා හොල්මන් ඉන්නවා කියලා ඔයා දන්නවද? හොල්මන් විශ්වාස කරනවද කියලා සැංගියෝන්ගෙන් පොඩි කාලේ අහනවා. ඉන්පස්සේ ආයෙත්මත් වර්තමානයේ පෙන්නනවා. පසු පෙන්නනවා අම්මායි සංගියෝන්ගේ තාත්තට අවසන් ගෞරවය දක්වලා යන්න හදද්දී අත්තම්මා කියනවා ඔයාට මට කතා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අත්තම්මත් එක්ක කතා කරන ගමන් අත්තම්මා කියනවා තාත්තා මේක ඔයාට දෙන්න කිව්වා කියලා. ඊට පස්සේ ඒක අරගෙන ඉවර වෙලා එළියට යද්දී අම්මා ඒක දැකලා කියනවා ඕක අරන් ආවේයි විසික් කරන්න කියලා. අම්මා විසික් කරනවා. ඉන්පසු යනකොට අර
යොමි මාචාර්යතුමා ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මාචාර්යතුමා අහනවා ඔයා අන්ගිමෝ මාචාර්යතුමාගේ දුවද කියලා. ඊට පස්සේ ඔව් කියනවා. ඊට පස්සේ මාචාර්යතුමා දකිනවා ඇගේ සෙවණැල්ලේ අద్භූත අවතාරයක් රැඳී ඉන්නවා. ඒ එක්කම මාචාර්යතුමා අන්තිමට පරීක්ෂණ කරේ මොනවද කියලා අහනවා. ඉන්පස්සේ අම්මා කියනවා ඔයා අවසාන ගෞරවය දක්වන්න වගේ පේන්නේ මෙතනින් යන්න කියලා. ඉන්පසු පෙන්නනවා මාචාර්යතුමා ගෙදර ගිහිල්ලා ඉන්නවා. මාචාර්යවරයා කරපු පරීක්ෂණ පිළිබඳ බල ඉන්නකොට අන්ගිම මාචාර්යතුමා එව්ව ලිපිය අම්බෙලා ඒක ආයෙමත් බලනවා. ඊට පස්සේ ඒකේ තියෙන්නේ මම මැරුණොත් මගේ දුව බලා ගන්න කියලා. පසු පෙන්නනවා සංගියෝන්ගේ අම්මාගෙන් අහනවා ඇයි ඩිවෝස් උනේ කියලා. ඊට පස්සේ අය මුකුත් කියන්නේ ඩිවෝස් එක පිළිබඳ. ඊට පස්සේ ගෙදර ගාවට යද්දී කුලේ ගෙදර අයිතිකාරය ඇවිල්ලා නිසා අම්මායි සංගියෝන්ගේ ඇංගිලා ඉන්නවා. ඌ යනකම් ඔව් ගියාට පස්සේ ගෙදර යනවා. ඊට පස්සේ පෙන්නනවා සෑංගියෝන්ගේ නිදාගෙන ඉන්නකොට ඇඟේ ළඟ ඉන්න ආත්මය එකපාරටම අර මුදල් වංචාව කරපු වොයිස් විෂන් ඉන්න තැනට ගිහිල්ලා ඉන්නවා. ඔව් ලියකිවිලි වගේක් අරන් එතනින් පැනලා යන්න හදනකොටම දොර ගාවට ඇවිල්ලා ඌව එළියට ඇදලා ගන්නවා. ඒ එක්කම ඉන්පසු පෙන්නනවා සෑංගියෝන්ගේ ඩිලිවරි කරන පාර්ට් ටයිම් එකක් ජොබ් එකක් කරනවා. ඉන්පසු ඇය පුරාවිද්‍යා කැණීම් කරන ස්ථානයකට ගිහිල්ලා ඉන්නකොට මාචාර්යතුමා ඇවිල්ලා ආසනවා කෝල් කරන්න කියලා මැසේජ් කරාම ඇයි කෝල් කරේ නැත්තේ කියලා ඉවර වෙලා මාචාර්යතුමා එතන පරීක්ෂා කරන්න යනවා. ඉන්පසු එතන පරීක්ෂා කරලා ඉවර වෙලා ඇවිල්ලා සැංගියෝන්ගිට කියනවා මාචාර්යතුමා ඔයා වටේ ඉන්න අයම මැරෙනවා හැම කෙනෙක්ම ඔයා අකමැති වුණත් ඉන්න හොඳ නෑ කියලා හිතුවා. ඒ මිනිස්සු ඔයා නිසා මැරෙනවා. යක්ෂයා ඒ මිනිස්සුන්ගේ ආසාව ඉෂ්ට කරලා යක්ෂයා වර්ධනය වෙනවා කියලා යක්ෂයා ඇවිල්ලා ඉන්නේ කියලා සැංගියෝන්ගිට මාචාර්යතුමා කියනවා. සංගියෝන්ගේ කියනවා මාචාර්යතුමා ඔයා කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. ආයෙත්මත් මුදල් වංචාවක් කරන්න දන්නේ මට ඔය අවතාරය එලවන්න සල්ලි නැහැ කියලා. ඇය කියනවා. ඊට පස්සේ කියනවා ඩ්‍රයිවිං ජොබ් එක ගන්න තව කමන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇය යන්න හදනකොට මාචාර්යතුමා කියනවා දිගු ගමනක් යන්න තියෙනවා ඩ්‍රයිවර් විදියට එනවාද කියලා. ඊට පස්සේ ඇය මාචාර්යතුමා කියනවා මට අවතාර පේනවා කියලා ඇයට පවසනවා. ඉන්පසු ටික දුරක් ගිහිල්ලා අය බෑලා යනවා. මාචාර්යතුමා ඒව නවත්තලා කියනවා හොඳ අවතාරات ඉන්නවා කාලකන්ණි අවතාරات ඉන්නවා ඒ වගේම අద్භූත අවතාරات ඉන්නවා. හැබැයි ඔයා ගාව ඉන්නේ වෙනස් අවතාරයක් නපුරු බලගතු ආත්මයක් ඉන්නවා කියනවා. ඊට පස්සේ නැවතත් මාචාර්යතුමන් අහනවා ඔයා මේ ළඟදී පෞරාණික අద్භූත දෙයක් ඇල්ලුවාද කියලා ඇයගෙන් අසනවා. ඊට පස්සේ ඇය එතනින් මුකුත් කියන්නේ නැතුව නැවතත් යන්න හදනකොට මාචාර්යතුමා කියනවා ඔයාට වෙනසක් තේරෙනවද? ඊට පස්සේ ඔයා කණ්ණාඩි ඉස්සරහා ගිහිල්ලා බලන්න අමුතු විදියට පෙනේ කියලා මාචාර්යතුමා කියනවා. යනකොට පොලිසිය දෙන්නෙක් ඇවිල්ලා ඊට පස්සේ ඔයාද සැංගියෝන්ගෙන් කියලා අහලා ඊට පස්සේ ගෙදර ඇතුළට යනවා. ඊට පස්සේ සැංගියෝන්ගෙන් ඇගේ අම්මාගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ සැංගියෝන්ගෙන් අහනවා ඔයා ජනවාරි 2 වෙනිදා උදේ 7ත් 8ත් අතර කොහෙද හිටියේ කියලා. ඊට පස්සේ අය කියනවා මං ගෙදරට වෙලා හිටියේ කියලා. ඉන්පසු පොලිසිය දෙන්නා නැවතත් එතනින් යනවා. මාචාර්යවරයා කිව්ව දේ මතක් වෙලා කණ්ණාඩියෙන් බලනකොට ඇය දකිනවා ඇගේ අඳුරු මූණේ ලප නැහැ. ඊට පස්සේ පාඩම් කරන්න ඕනේ හින්දා කණ්ණාඩිය පැත්තකින් තියලා පාඩම් කරනවා. ඉන්පසු පෙන්නනවා අර ගෙදරට ආපු පොලිසියේ දෙන්නා CCTV පරීක්ෂා කරන ගමන් ඉන්නකොට කියනවා සැන්ගියෝන්ගේ CCTV වල නම් ගෙදර තියෙන අය ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ නවයට කියලා සටහන් වෙලා තියෙනවා. ඉන්පස්සේ අනිත් පොලිස් නිලධාරියා කියනවා වංචාකරු ATM එකෙන් සල්ලි අරන් ගිහිල්ලා උඩට ගිහිල්ලා සල්ලි බිමට දාලා ඉවර වෙලා එතනම මැරෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කියනවා මේක නම් නිකන් සියදිවි නසා ගැනීමක් පමණක් වෙන්න බෑ කියලා කතා වෙනවා. ඊට පස්සේ අනිත් පොලිසිය කෙනා කියනවා වෙන්නේ කොහමද මේක සාමාන්‍ය සියදිවි නසා ගැනීමක් කියනවා. ඊට පස්සේ අනිත් නිලධාරියා කියනවා මේක නම් අමුතුයි ක්‍රෙඩිට් කාඩ් වලත් සල්ලි බෑග් එකේ එතන බාලේ උඩ අර මැරුණු මිනිස්සයාගේ අත් දෙකේ තියෙන්නේ යෝන්ගින්ගේ ඇඟිලි සණුගුණු කියලා කියනවා. ඊට පස්සේ අර පොලිස් නිලධාරියා
එතනින් ගිහිල්ලා ඉවර වෙලා මහාචාර්යතුමාත් එක්ක කතා කර කර ඉන්නවා. පස්සේ මහාචාර්යතුමා කියනවා ගෝ ගැන්ගිමු මහාචාර්යතුමාගේ දුව හම්බුණා. ඒට නපුරු ආත්මයක් වැයිලා ඉන්නේ ඇගේ ගාව ඉන්නවා කියලා දැක්කා කියනවා. ඊට ආචාර්යතුමා කියනවා මගේ අම්මා මම අවුරුදු ගාණක් කොයිපු යක්ෂයා හම්බුණා කියලා පොලිස් නිලධාරියාට පවසනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කියනවා ජොමි මහාචාර්යතුමා ඕක අත්හැරලා දාන්න. ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා. ලස්සන බිරිඳක් හොයාගෙන සතුටින් ජීවත් වෙන්න කියනවා. පසු පෙන්නනවා සැංගියෝන්ගේ යාළුවෙක් වන බෙක්සේ කියන යාළුවව හම්බෙන්න ගිහිල්ලා දෙන්නගේ ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා කරනවා. ඊට පස්සේ බෙක්සේ කියනවා මේ ගේ ඉස්සරහා අවතාරේ ඉන්නවා කවුදෝ පුංචි ගෑනු ළමේ අඬන සන්දේකුත් එනවා කියලා කියනවා. ඊට පස්සේ යෝන්ගේ කියනවා හැමතැනම දැන් අවතාර ගැන තමා කතා කරන්නේ කියලා ඇයට පවසනවා. කාලා ඉවර වෙලා සැංගියෝන්ගෙන් තාත්තා ගැන බෙක්සේ යාළුවා අසනවා අපරාධේ ඔයාට අර සීවටනේ අරන් එන්න තිබ්බේ ආච්චි මැරුණාට පස්සේ ඔයාට දෙගේ අයිති වෙන්නේ කියලා ආනවා. මට නම් තේරෙන්නේ නැහැ සැංගියෝන්ගේ ඔයා පොසත් පවුලක ළමේ මහාචාර්යතුමේගේ දුවේ ඇයි අම්මා ඩිවෝර්ස්නේ කියලා බෙක්සේ අසනවා. ඉන්පසු කියනවා මට නම් කියන්න දන්නේ කියලා දෙන්නා ගිහිල්ලා නිදා ගන්නවා. වුන් නිදාගෙන ඉන්නවා. ඉන්පසු නිදාගෙන ඉන්නවා එකපාරටම කවුද ළමයි 3 දෙනෙක් ඇවිල්ලා ෆෝන් එක අරන් වීඩියෝ කරනවා වගේ. ඊට පස්සේ ඇයි ඒක දඟලා කෑ ගන්නවා. ඊට පස්සේ උන් පස්සේ සැංගියෝන්ගේ එලවාගෙන ගියත් අල්ල ගන්න බැරි වෙනවා. සුපෙන්නනවා කොල්ලෝ 3 දෙනා කතා කර කර ඉඳලා යාළුවෝ දෙන්නෙක් එක පැත්තකට යනවා. ඒ එක්කම අනිත් යාළුවාට කෝල් එකක් එනවා. ඔහු පවසනවා වීලු කරන්න එපා කියලා යන්න හදනකොටම කවුද ඔහුගේ ඉස්සරහට එනවා. පස්සේ පෙන්නනවා බෙක්සේ සහ සැංගියෝන්ගේ දෙන්න පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න. ඊට පස්සේ පොලිසියට හැම විස්තරයක්ම කියනවා. කොල්ලෝ 3 දෙනෙක් ඇවිල්ලා අපි නිදාගෙන ඉන්නකොට වීඩියෝ කරලා කියලා පැමිණිලි කරලා ඉවර වෙලා දෙන්නා ගෙදර යද්දී ඔවුන් දකින්න අර නිල් පාට තොප්පිය දාන් හිටපු කොල්ලා බැම වැටිලා මැරිලා ඉන්නවා. ඉන්පසු පොලිසියට කෝල් කරලා ඉවර වෙලා පස්සේ මහාචාර්යතුමාව හම්බෙන්න ගිහිල්ලා දොර ගාවට වෙලා දේශනය කරන දිහා බලන් ඉන්නකොට මහාචාර්යතුමා දේශනය ඉවර වෙලා එනවා. ඒකම මහාචාර්යතුමා එයත් එක්ක ලිෆ්ට් එකේ නැගලා යනකොට සැංගියෝන්ගේ මහාචාර්යතුමාට කියනවා ඔයාව හම්බෙන්න ආවට පස්සේ බය වෙන දේවල් කරනවාද කියලා. මහාචාර්යතුමාගේ ඊට යන්න හදනකොටම ගෑනු කෙනෙක් එනවා. ඊට පස්සේ හොඳටම බය වෙනවා. ඉන්පසු මහාචාර්යතුමා අසනවා ඔයාට මොනවාරි වුණාද අద్భుත මොනවාරි දෙයක් දැක්කද කියලා. ඊට පස්සේ මහාචාර්යතුමා කියනවා ඔයා අවතාර ගැන විශ්වාස කරන්නේ නැහනේ කියලා සැංගියෝන්ගෙට කියනවා. ඊට පස්සේ අය පවසනවා මගේ වටේ හිටපු දෙන්නේ මැරුණා. එක්කෙනෙක් අර මුදල් වංචා කරපු එක්කිනා. ඊට පස්සේ සැංගියෝන්ගේ මහාචාර්යතුමාගෙන් ආනවා මේ ළමයිගේ මරණයට මගේ සම්බන්ධයක් නැහැ නේද කියලා. ඊට පස්සේ මහාචාර්යතුමා නැහැ කියනවා. අදලා ඉවර වෙලා ආයෙත් මහාචාර්යතුමාගෙන් ආනවා අවතාර වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. ඉන්පසු මහාචාර්යතුමා පවසනවා අවතාර වලට මාර්ගය තියෙන්නේ දොරෙන් තමයි. ඇතුළතත් එළියත් වෙනම ලෝකයක්. දොර තමයි ඒගොල්ලොන්ට ඇතුල් වෙන මාර්ගය කියලා කියනවා. ඊට පස්සේ කියනවා දොරට තට්ටු කරත් හොඳට පරීක්ෂා කරලා බලලා දොර හරින්න කියලා. ඉන්පසු පෙන්නනවා මහාචාර්යතුමා පොලිසිය යාළුවාට කියලා අර මැරුණු ළමයාගේ විස්තර බලලා ඉවර වෙලා කියනවා අර ළමයාගේ ආත්මය පරිගන්නවා චුන්නුත් ළමයාගේ ගෙදරට යනවා කියලා මහාචාර්යතුමා යනවා. ඉන්පසු සැංගියෝන්ගේ පාරේ ඇවිදන් යනකොට අර ළමයා ඉස්සරහට ඇවිල්ලා ඇඟේ හැප්පිලා වැටෙනවා. ඊට පස්සේ ඒ ළමයා කියනවා මා බේර ගන්න කියලා. ඊට පස්සේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ චුන් වූ කර 42යි 37 අතේ ගාලා තිබ්බ ළමයා තමයි කතා කරන්නේ කියලා කියනවා. ඊටගේ තැනට ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඇය ෆෝන් එක ගන්නවා. ඊට පස්සේ කෝල් එකක් එනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ ළමයා පවසන ඔය කෝල් එකෙන්නේ චුම්මුගෙන් එයා මැරිලානේ නිතරම කෝල් කරලා කරදර කරනවා කියලා කියනවා. ඊට පස්සේ ඔයාට මොනවද කියන්නේ කියලා ඇය අසනවා. ඒ ළමයා මුකුත් කියන්නේ
ඊට පස්සේ ඇයට මතක් වෙනවා අර මාචාර්යතුමා කිව්ව දේ දොරේ ඇතුළටත් දොරේ පිටතත් වෙනම ලෝකයක් තියෙන්නේ දොර තමයි අවතාර වලට ඇතුල් වෙන මාර්ගය කියලා දොර අරිනවා සමගම මෙම සුපිරි හොල්මන් කතා මාලාවේ පළමු කොටස ඉවර වෙනවා. නැවතත් අපි අක්කිනෝත් යක්ෂයා කියන හොල්මන් කතා මාලාවේ දෙවෙනි කොටස සමග නැවත අපි එකතු වෙමු. රැඳී සිටි ඔබ සැමට ස්තුතියි සියලු දෙනා.